ආයිබෝවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ බිට්කොයින් ජාලය කියන මේ දැවන්ත යාන්ත්‍රණයේ එන්ජින ගැන. ඒ කියන්නේ කිසිම බැංකුවක් කිසිම මධ්‍යම අධිකාරියක් නැතුව මුළු පද්ධතියම ආරක්ෂිතව තියාගන්නේ කොහොමද කියන එක ගැන. මේකට කියන නම තමයි proof of work. හොඳයි. මෙහෙම හිතමු බැංකුවක් වගේ කවුරු හරි මැදිහත්කරුවෙක් නැති සිස්ටම් එකක කෙනෙක් එකම ඩිජිටල් සල්ලි දෙපාරක් වියදම් කරන එක, ඒ කියන්නේ අපි කතා කරන ඩබල් ස්පෙන්ඩින් කියන දේ නවත්තගන්නේ කොහොමද? අන්න ඒක තමයි බිට්කොයින් විසඳන්න හදන මූලිකම ප්‍රශ්නය. හරි. ඉතින් අපි මේ මාතෘකාව හරහා පියවරෙන් පියවර යමු. මේ කරුණු ටික තේරුම් ගත්තම මුළු සංකල්පයම පැහැදිලි වෙයි. අපි සාමාන්‍යයෙන් සල්ලි ගනුදෙනු කරද්දී බැංකු විශ්වාස කරනවා නේද? හැබැයි මේ විශ්වාසය පදනම් කරගත්තු ක්‍රමයට ලুকু වියදමක් යනවා. ඒ වගේම මේ සිස්ටම් එක ඇතුළෙත් වංචා සිද්ධ වෙනවා. ඒව සම්පූර්ණයෙන්ම නවත්තන්නත් බෑ. ඉතින් බිට්කොයින් උත්සාහ කරන්නේ මේ දුර්වලතාවලට විසඳුමක් දෙන්නයි. ඔන්ලයින් ගෙවීමක් කියන හිතන්නකෝ ඕනම වෙලාවක ගනුදෙනුවක් ආපස්සට හරවන්න පුළුවන් නිසා වෙලඳන්ඩ සිද්ධ වෙනවා පාරිභෝගිකයන්ගෙන් අනවශ්‍ය විදිහට පෞද්ගලික තොරතුරු ඉල්ලගන්න. මේකෙන් දෙගොල්ලන්ටම වියදමයි අවදානමයි දෙකම වැඩෙයි. ඇත්තටම මේක කාටවත් එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. ඉතින් මේ වියදම් මැදික විශ්වාසය මත රඳා පවතින ක්‍රමයට විකල්පය මොකක්ද? බිට්කොයින් කියන විසඳුම හරිම අපුරුයි. ඒ තමයි ජාලයේ එකඟතාවය ඇති කරගන්න විදිහ, ඒ කියන්නේ ඡන්දය දෙන ක්‍රමය මුලින්ම වෙනස් කරන එක. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේකයි වෙනස තියෙන්නේ. හිතන්න අපි එක් IP ලිපිනයකට එක ඡන්දයක් දුන්නා කියලා. එතකොට ඕනම කෙනෙක්ට පුරුවන් IP ලිපින දහස් ගණක් අරගෙන මුළු ජාලයම Tamanගේ පැත්තට හරව ගන්න. ඒක හරියන්නේ නැහැ. ඉතින් බිට්කොයින් ගේන නව්‍ය විසඳුම තමයි එක් CPU එකකට එක ඡන්දයක් කියන අදහස. මේක හරියට මැරතන් එකක් දුවනවා වගේ දෙයක්. බොරු හැඳුනුම්පත් දහස් ගණක් හදාගන්න ලේසි වෙන්න පුරුවන්, ඒත් ඇත්තටම දුවලතරගේ තිනන්න නම් සැබෑ ශක්තියක් සැබෑ මහන්සියක් ඕනේ. මෙතන ඡන්දය කියන්නේ නිකම්ම මතයක් ප්‍රකාශ කිරීමක් නෙවෙයි, ඒක පරිගණක බලය වැය කරලා ඇත්තටම වැඩක් කරලා ඔප්පු කරන දෙයක්. proof of work කියන්නේ අන්නේ ඒකට. හරි. දැන් අපි බලමු ජාලය සුරක්ෂිත කරන මේ වැඩේ එහෙම නැත්නම් වර්ක් එක නෝඩ්ස් වලින් ඇත්තදම කරන්නේ කොහොමද කියලා. මේ ක්‍රමය ඇඩම් බැක්ගේ හැෂ් කියන සංකල්පයට ගොඩක් දුරට සමානයි. හොඳයි. මේ සංකීර්ණ ක්‍රියාවලිය අති සරල පියවර ටිකට කඩලා බලමු. නෝඩ්ස් කරන්නේ මෙහෙමයි. මුලින්ම ගනුදෙනු ටිකක් එකතු කරලා બ્લોක් එකක් හදනවා. ඊට පස්සේ ඒකට නොන්ස් කියලා අහම්බු අංකයක් එකතු කරනවා. දැන් මේ සම්පූර්ණ બ્લોක් එකම හැෂ් කරනවා. හැෂින් කියන්නේ හරියට ඕනෑම දත්තයකට අනන්‍ය ඩිජිටල් ඇඟිලි සලකුණක් හදනවා වගේ වැඩ. ඉලක්කය තමයි ජාලයෙන් නියම කරලා තියෙන බිඳු ගානකින් පටන් ගන්න විශේෂ හැෂ් අගයක් හොයාගන්න එක. ඉතින් මේ වාසනාවන්ත හැෂ් එක ලැබෙනකම් එයාලා නොන්ස් කියන අංකය දිගින් දිගටම වෙනස් කර කර නැවත නැවතත් හැෂ් කරනවා. මේක හරියට ඩිජිටල් ලොතරැයියක් දිනන හදනවා වගේ වැඩක්. ඉතින් මේ නොන්ස් කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ඒ තමයි මයිනර්ස්ලා හොයන අර වාසනාවන්ත අහඹු අංකිය. මේක හොයාගත්තම තමයි අර හැෂින් ප්‍රහේලිකාව විසඳෙන්නේ. මෙන්න මේක තමයි proof of work වල තියෙන පුදුමම දේ. ඒක තියෙන අසමමිතිය. අර නොන්ස් එක හොයාගන්න, ඒ කියන්නේ ප්‍රහේලිකාව විසඳන්න අතිවිශාල පරිගණක බලයක්, කාලයක්, විදුලියක් වැය වෙනවා. ඒක ඇත්තටම අමාරුයි. හැබැයි කවුරු හරි ඒක විසඳුවට පස්සේ ඒක හරිද වැරදිද කියලා බලන්න ජාලයේ ඉන්න ඕනෑම කෙනෙක්ට තප්පර ගානකින් පුළුවන්. හොයන්න අමාරුයි, තහවුරු කරන්න හරිම ලේසියි. අන්න ඒක තමයි මුළු පද්ධතියම ආරක්ෂිතව තියන්නේ. හරි. ඉතින් මේ ප්‍රහේලිකාව විසඳන එකෙන් ජාලය ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ එකින් එකට එකතු වෙන වර්ක් දාමය කොහොමද වෙනස් කරන්න බැරි ඩිජිටල් බලකොඩුවක් වගේ වෙන්නේ? අපි බලමු. මෙන්න මේකයි තීරණාත්මක කාරණය. කවුරු හරි පරණ ගනුදෙනුවක් කියන්නේ අතීත બ્લોක් එකක් වෙනස් කරන්න හැදුවොත් එයාට සිද්ධ වෙනවා ඒ બ્લોක් එකට අදාළ අර අමාරු proof of work ප්‍රහේලිකාව ආයමත් මුලින් ඉඳන් විසඳන්න. ඒ විතරක් නෙවෙයි, ඊට පස්සේ චේන් එකට එකතු වෙච්ච අනිත් හැම બ્લોක් එකකම proof of work එකත් ආයමත් කරන්න වෙනවා. මේක කරන්න අති දැවැන්ත පරිගණක බලයක් ඕනේ. ප්‍රායෝගිකව ගත්තොත් ජාලයේ ඉන්න අවංක නෝඩ්ස් වල එකතු වුණු බලයට වඩා වැඩි බලයක් නැතුව මේක කවදාවත් කරන්න බෑ. මේ දත්ත දිහා බලන්නකෝ. ප්‍රහාරකයෙක් අවංක දාමය පහු කරගෙන යන්න තියෙන අවස්ථාව කොච්චර වේගයෙන් නැති වෙලා යනවද කියලා පේනවද? අලුතින් එක બ્લોක් එකක් එකතු වෙන හැම වාරයකම ප්‍රහාරකයාගේ දිනීමේ අවස්ථාව ඝාතීය ලෙස, ඒ කියන්නේ අතිශය වේගෙන් අඩු වෙලා යනවා. බලන්න બ્લોක් 10ක් විතරක් පිටිපස්සෙන් ඉන්නකොටත් එයාට දිනන්න තියෙන අවස්ථාව 4%කටත් වඩා අඩුයි.
ජාලය Tamanවම ආරක්ෂා කරගන්නවා කියන්නේ අන්න ඒකටයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. පරිගණකවල වේගය දවසින් දවස වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒකටත් බිට්කොයින් ජාලයේ ඇතුළෙම ස්වයං නියාමන යාන්ත්‍රණයක් තියෙනවා. හිතන්න ජාලයේ පරිගණක බලය වැඩි වෙලා බ්ලොක්ස් හැදෙන එක වේගවත් වුණොත් ජාලයේ ස්වයංක්‍රීයවම අර ප්‍රහේලිකාව තවත් අමාරු කරනවා. ඒක හරියට ගේම් එකක ඊළඟ ලෙවල් එකට යද්දී ගේම් එක අමාරු වෙනවා වගේ වැඩක්. මේ නිසා බ්ලොක් එකක් හදන්න යන කාලය සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් වගේ හැම විටම ස්ථාවර මට්ටමක පවත්වා ගන්න ජාලයට පුළුවන් වෙනවා. අවසාන වශයෙන් සතෝෂි නකමොටෝගේ මේ ප්‍රකාශයෙන් මුළු සංකල්පයම හරි අපූර්වට සාරාංශගත වෙනවා. ජාලයේ එකඟතාවය ප්‍රකාශ කරන අවසාන ක්‍රමය තමයි පරිගණකමය බලය. නෝඩ්ස් තමන්ගේ CPU බලය යොදවන්නේ බලංගුයි කියලා පිළිගන්න දාමය දික් කරන්න විතරයි. වැරදි කියලා හිතන දාමයක් උඩ යාළ වැඩ කරන්නේ නැහැ. ඒක තමයි බිට්කොයින් වල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මෙතනවි ඡන්ද බලයේ තීරණය වෙන්නේ වචන වලින් නෙවෙයි, වැය කරපු බලශක්තියෙන් සහ කරපු වැඩෙන්. අන්න ඒක තමයි proof of work.